කාටත් රැට නිින්ද යන්නේ නැද්ද? මේ ප්‍රශ්නේ ගොඩාක් අයට තියෙනවා. මොනවා වෙන්න පුළුවන්ද හේතු? හේතු මොනවා වුණත් ඔයාට දිගින් දිගටම රැට නිින්ද යන්නේ නැත්නම් ඒක හොඳ දෙයක් නන් නෙවෙයි. සංකූලතා ඇති වෙන්න පුළුවන්. මම මේ සංකූලතා ගැනත් අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයාට ඇති වෙන්න පුළුවන් හේතු තමයි ගොඩක් අය කරන වැරද්දක් තමයි ගොඩක් අය තමන්ට තියෙන ප්‍රශ්න ගැටලු රැට නිින්දට ගිහිල්ලා ඇඳෙද්දි තමයි කල්පනා කරන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඔයාගේ මනස ශරීරය ඇක්ටිව්. ඉතින් ඔයා ශරීරයට අවශ්‍ය ඒ නිින්දට අවශ්‍ය පරිසරයට බාධා කරලා තමයි තියෙන්නේ. මීට අමතරව කාන්සාව, ડિප්‍රෙෂන්, ආතති, පසුකම්පන ආතති, ඒ වගේම අවේලාවේ මත්පැන් භාවිතය, කෝපි භාවිතය ඒ විතරකුත් නෙමෙයි. අවේලාවේ ඔයා එක්සර්සයිසස් කරත් ඒකත් මේ නිින්දට බාධාවක් වෙනවා. මීට අමතරව ඔයාට යම්කිසි රෝගයක් නින්දට බලපාන රෝගයක් තිබ්බත් නින්දට බාධා වෙනවා. මොන වගේද? ગેස්ට්‍රයිටිස්, ඇදුම, තයිරොයිඩ් ග්‍රන්ථිය ගැටලු, ඒ වගේම පාකින්සන් වගේ. පාරිසරික සාධක බලපානවා. අධික උෂ්ණය, සීතල, ශබ්ද වගේ. ඔය කොහොම වුණත් ඔයාට දිගින් දිගටම මේ ප්‍රශ්නේ තියෙනවා නම් නින්ද යන්නේ නැත්නම් ඔයාට එන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු තමයි heart attack, stroke, ඒ වගේම තරබාරුකම, මතක ශක්තිය හීනවීම, තීරණ ගැනීමේ අපහසුතාවය ඇති වෙන්න පුළුවන්, ප්‍රතිශක්තිකරණය දුර්වල වෙන්න පුළුවන්. මේ වගේ සෞඛ්‍ය ගැටලු ගණනාවක් ඇති වෙනවා ඔයාට. ඔයාට try කරලා බලන්න පුළුවන් නින්දට පෙර ආශ්වාස ප්‍රශ්වාස කරන්න පුළුවන් එක්සර්සයිසස් විදියට. ඒ වගේම භාවනා කරලා බලන්න පුළුවන්. කැම්මයිල් ටී ගන්න එක නින්දට පෙර හොඳ වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම ෆේල් නම් ඔයා වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනි.